පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියා කරනවාද කියලා. මම හිතන්නේ අච්චුපතේ තියෙන පරීක්ෂණ ඔයගොල්ලෝ දන්නවා මේ ග්‍රේඩ් 10 වල තියෙන විශේෂම දේ තමයි පරීක්ෂණ. හැම පරීක්ෂණයක්ම නැවත නැවත බලන්න. මම YouTube එකේ දානවා පරීක්ෂණ ටික ඔයගොල්ලෝ බලන්න. මෙන්න දැන් අද අලුත් පරීක්ෂණයක්. නලයක් ගන්න. පරීක්ෂා නලයක් අරගෙන මේකට දැන් එන්සයිම් වල ක්‍රියාවනේ බලන්නේ. පිෂ්ඨ ද්‍රාවණයක් දාන්න. පරීක්ෂා නලයකට දානවා මොනවද කියන්නේ? පිටි ද්‍රාවණයක්. පිටි ටිකක් වතුරේ දිය කරලා පිෂ්ඨ ද්‍රාවණයක් අදා ගන්නවා. ඊට පස්සේ මේකට දානවා ඇමයිලේස්. මොකක්ද දාන්නේ එන්සයිමය? ළමයි කියන්නේ ඔයගොල්ලෝ අපි අහනවා කොහොමද පුතා ඇමයිලේස් දාන්නේ? එක ළමයි කියනවා මට කෙල ගාන්න සර්. කෙලවල තියෙන එහෙම කෙල ගන්නෑ. ඇමයිලේස් එන්සයිමේ අපි අදා ගන්නවා. කොහොමද ඇමයිලේස් අදන්නේ කියලා විභාගෙට එනවා. පුළුවන්ද ඔයගලන්ට? මුං බීජ තියෙනවනේ මුං ඇට. මුං ඇට ටිකක් කරන් වතුර දාලා අඹරන්න. මුං ඇට වලට වතුර දාලා අඹරලා ඒකේ යුෂය ආන්න ඒ යුෂයේ තියෙනවා ඇමයිලේස්. මුං ඇට ජලය දාලා අඹරලා ඒකේ යුෂය ගත්තොත් මොනවද තියෙන්නේ ඇමයිලේස්. දැන් දාලා ඔයා මොනවද කරන්නේ? සුදු පාට පිඟන් ගඩොලක් ගන්න. ටයිල් කෑල්ලක්. අරගෙන මේ පිෂ්ඨ ද්‍රාවණය පොඩ්ඩක් දාලා මෙහෙම පිෂ්ඨය අඳුන ගන්න අපි ගන්නවා අයඩීන් ද්‍රාවණය. මොකද ගන්න ද්‍රාවණය කියන්නේ? අයඩීන් ද්‍රාවණය. කහ පාටට උරු දුඹුරු කහ දුඹුරු අයඩීන් කහ දුඹුරු ඔන්න අයඩීන් දාන්න. අයඩීන් දැම්මම දම් පාටට උරු නිල් පාටක් ඇති වෙනවා. දම් පාටට උරු නිල් පාට ඇති වෙන්නේ ඇයි? පිෂ්ඨ තියෙන නිසා. එහෙනම් පිෂ්ඨ ද්‍රාවණයක් හඳුනා ගන්න අපි ගන්නෙ මොකද්ද? අයඩීන් ද්‍රාවණය. දැන් මම මොනවද වෙන්නේ? දම් පාටට උරු නිල් පාටක් ඇති වෙනවා. මිනිත්තු දෙකෙන් පස්සේ ඒක කරනවා. ආයෙත් පොඩක් වෙලා ඉන්නවා. ආයෙත් මිනිත්තු දෙකෙන් පස්සේ ආයෙත් මේ පරීක්ෂණය කරනවා. එතකොට අයඩීන් ද්‍රාවණය දැම්මම දම් පාට උරු නිල් පාටක් ලැබෙනවා. ඔය විදියට මිනිත්තු 20කට පස්සේ පිෂ්ඨ ද්‍රාවණය දානවා. දාලා අයඩින් දාලා බලනවා මොනවද වෙන්නේ කියලා. පුදුම දෙයක් වෙනවා. දම් පාට උරු නිල් පාට වෙන්නේ නැහැ. මිනිත්තු 20කට පස්සේ අයඩින් දැම්මම දම් පාට උරු නිල් පාට වෙන්නේ නැහැ. ඇයි ඒ? පිෂ්ඨේ නැහැ. පිෂ්ඨෙට මොකද්ද උනේ? පිෂ්ඨයේ මත ඇමයිලේස් ක්‍රියා කරලා ඒක මෝල්ටෝස් බවට හැරෙව්වා. පිෂ්ඨය ඇමයිලේස් මෝල්ටෝස් සාමාන්‍යයෙන් ග්‍රේඩ් 10 පළවෙනි පාඩම ජීව විද්‍යා පාඩම හරිම සංකීර්ණයි. ඒ නිසා ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ? ඒකට අදාළ හැම වීඩියෝ එකක්ම ඔයා නරඹන්න ඕනේ. එකම වීඩියෝ එක නැවත නරඹනකොට ඔයාලට පාඩම් වෙයි. එහෙනම් මේකේ උප් වෙනවා පිෂ්ඨය මත ක්‍රියා කරන එන්සයිමය ඇමයිලේස් ක්‍රියා කරලා අදන්නේ මොකද්ද? මෝල්ටෝස්.